හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අලුත් ජොබ් එකකට ගියා. ඉතින් මට හිතුණා අලුතෙන් මෙන්න මේ වගේ vlogs ටිකක් අරන් එන්න ඕනි කියලා. ඉතින් මම වැඩ කරන්නේ කෘෂිකර්ම අමාත්‍යයට සම්බන්ධ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තියෙන ප්‍රොජෙක්ට් එකක. ඉතින් ඒකෙදි වැඩ කරද්දී මට ගොඩාක් මෙන්න මේ වගේ වගාවන් එක පළාත් වලට ඇවිදින්න ඉතින් ඒක අත්දැකීම් ලබන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මට හිතුණා මේ හැම දෙයක් එක්කම ඔයාලත් එක්ක මගේ YouTube channel එකේ මේ දේවල් බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු අද මම කොහෙද ගියේ කියලා. अभी कौन कर कौन थी ना क्या सी क्या या paraku hai කෝන් ටිකක් කැඩුවා කියලා ලොකු වෙලාවක් යන්නේ නැහැ නේද ළමයි. ඉතින් අපි කට්ටිය එකතු වෙලා මෙන්න මේ වගේ පොඩි පොඩි අත්දැකීම් ලබාගෙන ලොකු මතක ගොඩක් එකතු කරගන්නවා. ඉතින් අපි මේ යන්නේ කෝන් ගහ පැත්තට. අපි කෝන් කඩන්න යන්නේ. මේ වගේ ලස්සන අත්දැකීම් ගොඩාක් මට මේ ජොබ් එකත් එක්ක ඉස්සරහට ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලට මාගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. වගා කරන්න කැමති ඔයාලා හැමෝටම මගේ channel එක ලොකු පිටුවහලක් වේවි. මොකද ලස්සන දේවල් ඉස්සරහට ඔයාලට මේ channel එක හරහා බලා ගන්න පුළුවන් වේවි. අපි ඔය ගියේ මෙන්න මේ ඉස්සරහින් යන ගොවි මහත්තයාගේ ගව ගාලේ වර්තමාන තත්ත්වය බලන්න. එයාට ඉන්නවා ගවයන් 100ක් පමණ. නමුත් නිසි ආකාරයේ ගව ගාලක් නැහැ. එයා දැනට ගව ගාල හදාගෙන යන ගමන්. ඉතින් ඒ නිසා එයා අපේ තරුණ ව්‍යවසායකින් සඳහා වන වැඩසටහනට අයදුම් කරලා තියෙනවා. ඉතින් එයාට අපි කොහොමද උදව් කරන්නේ කියලා බලන්න අපි යාගේ ගව ගාලේ වර්තමාන තත්ත්වය බලන්න තමයි අපි ගියේ. ඉතින් ඒක මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ඒ අතරතුරදී තමයි වීඩියෝ ටිකක් ගන්න ඕනි කියලා මට අදහසක් ඇති වුණේ. ඉතින් දැන් ඔය අපි යන්නේ කෝන් ගහ බලන්න, කෝන් කඩන්න. ඉතින් ඊට පස්සෙත් අපි තවත් තැන් කිහිපයකට යන්න අද දවසේ සූදානම් කරලා තියෙනවා. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න. අතින් කඩන්න පුළුවන් නේ. මිනි මේ තියෙන්නේ මෙතන. පැහිලා එච්චරම නෑ. මේ තියනවා. ඇබුල්. පැහිලා දාර අරක පැහිලා. අතන ගත්තේ නෑ නයි. යන්න. එතන එකට. එන්නලු. එන්නලු. යා. mana? Pulang කියන්නේ දෙමළ. අපේ ටැමිල් යාළුවෙකුත් ඉන්නවා ජෙෆ්රි කියලා. ඉතින් එයා කිව්වේ මේ කෝන් වලට දෙමළෙන් කියන්නේ කූලම් පලම් කියලාලු. ඉතිනේ කමන්න. පස්සේ අපි ගියේ මේ ව්‍යාපෘතියට අයදුම් කරපු තවත් තරුණ ව්‍යවසායකයෙක් හොයාගෙන. එයාගෙත් වාගෙට හදපු ගව ගාලක් තමයි තිබ්බේ. අපි ඒකේ තත්ත්වයක් බලාගෙන එයාගේ වගාවත් බලාගෙන ඉතින් ආවා. නේද? හරි.
එයා තාම කොන්ක්‍රීට් කණු ටික විතරයි දාලා තිබ්බේ. ඉතින් එයාගේ ව්‍යාපෘතියටත් අපි උදව් කරන එක ගැන තමයි එතනදී සාකච්ඡා කළේ. මේ තියෙන්නේ එයා නවීන තාක්ෂණය යොදාගෙන වගාවක් ආරම්භ කරන්න හදන අවස්ථාවක්. ඉතින් මේ වගේ ගොවීන් තමයි අපි ඉලක්ක කරගන්නේ අපේ ව්‍යාපෘතියේ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට. මේක දැන් හාරලා පොහොරයි මේ ඩොලමයිට් එහෙම දාලා වහලා තියෙන්නේ. දැන් මේකට හිතවන්නේ කියලා හදන්නේ. ඕනක් නෝනේ. වීඩියෝ කැමරා. හෙලෝ. ඔන්න ඉතින් එයාගෙන් අපිට කොමඩුත් හම්බුණා. ඉතින් මේක හරිම ෆ්‍රෙෂ් හරිම රසට තිබ්බා. අපි වාහනේ නතර කරලා ඒකත් කාලා ඊළඟ ලොකේෂන් එකට යන්න තමයි මේ හදන්නේ. මං හවසට නම් යන්නේ. මං හෙට යන්නේ දැන් සඳත් සම ගන්න වෙන්නේ. මේ අපි ගිහින් එන්නේ ස්නේක් ග්‍රවුන්ඩ් වගා කරන්න බලාපොරොත්තු වෙන තරුණ ගොවි මහත්තයෙක් ඉඩමක් බලන්න. මෙතනින් පස්සෙත් අපි ගොඩාක් තැන් බලන්න ගියා. නමුත් මගේ ෆෝන් එකේ බැටරි ලෝ වුණා. ඉතින් ඉස්සරහට මේ වගේ තවත් ලස්සන අත්දැකීම් අරගෙන මම එන්නම්. අදට ගිහින් එන්නම්.